ඉතින් මේ ඔබව මරණීය වේදනාවෙන් මුදා ගන්නට මුලපිරුව මිනිසා. ඒ වෙන කවුරුත් නෙමෙයි දන්ත වෛද්‍ය විලියම් මෝර්ටන්. ඉතින් 1846ට කලින් ඒ කාලවකවානුවේ මේ හොස්පිටල් වල තිබිලා නැහැ මේ නිර්වින්දන බෙහෙත්. ඉතින් නිර්වින්දන බෙහෙත් තිබ්බ නැති නිසා මේ මිනිසුන්ට සිදු වෙලා තියෙනවා අමුයම. ඒ කියන්නේ මේ සිහිය තියෙද්දෙම මේ ඔය එක සැක්කම් කරන්න හැප්පිච්ච කට්ටිය, තුවාල වෙච්ච කට්ටිය, කකුල් කපන කට්ටිය, එතකොට හදවත් සැක්කම් අමුම කරලා තියෙන්නේ. ඉතින් එහෙම කරද්දී ඔය දැන් හිතන්න කකුලක් මේ කැඩලා ඉවරලා ඇන ගහන්න වෙනවා කියලා. ඔයාලා හිතනවා ඇන ගහනවා කියලා. ඉතින් මේ ඇන ගහලා තියෙන්නෙත් මේ නිර්වින්දනය කරන්න නැතුව නිර්වින්දන බෙහෙත් ඒ කාලේ යුද්ධි හොයාගෙන නැහැ. ඉතින් මේ පණ පිටින්ම තමයි ඇන ගහන්නේ. ඉතින් ඒ ඇන ගහද්දී හොඳ කාය සූර මේ හැදිතැඩි පුද්ගලයෝ කීප දෙනෙක්ම ඉන්න වෙලා තියෙනවා මේ කට්ටියව මේ කරන එක්කනව අල්ලගන්න. ඉතින් ඒක බොහෝ දුරට හෙන වේදනාවක් ඒ මිනිස්සයාට. ඉතින් ඉස්සර රෝහල් වලට දැන් අපි නම් අද කාලේ රෝහල් වලට යන්නේ සල්ලි කර්මයක් කරන්න ගියපුවාම මේ කොහොමත් අවුලක් නැහැනේ. සල්ලි කර්මය වෙලා ඉවරනකම් දන්නේ නැහැ. මොකද ඉන්ජෙක්ෂන් එකක් ගහනවා නිර්වන්දනය වෙනවා අපි දන්නෙත් නැහැ. සල්ලි කර්මය ඉවරයි. ඒත් ඉතින් ඉස්සර එහෙම නෙමෙයි වෙලා තියෙන්නේ. නිර්වින්දන බෙහෙත් නැති නිසා එහෙම තමයි මේ කෑකෝ ගහලා තියෙනවා. සමහර කට්ටිය හකු පැනලා තියෙනවා. මේ හකු පයින් කේස් කෑ ගහන පිරිසට යන හකු පැනලා තියෙනවා. ඒ හකු පයින් වේදනාව මේ ඒක මෙව වෙන්න කඩන කොට කැල්ලක් දීලා තියෙනවා. කොටේ හපා ගන්න කියලා. ඒත් ඒක පසු කාලෙන්න මේක හරි ගිහිල්ලා නැහැ. ඊට පස්සේ මේ තව ටිකක් මේ යද්දී මේක වෛද්‍ය විද්‍යාවෙන් හොයාගන්න කොකේන් කියන මත්ද්‍රව්‍ය මේ දීලා තියෙනවා. ඉතින් කොකේන් මත්ද්‍රව්‍ය දීපුවාම මේ එතනෙමුත් හරි ගිහිල්ලා නැහැ. මොකද සමහර විට කොකේන් මත්ද්‍රව්‍ය දුන්නාට පස්සේ මේ වේදනාව වෙනවා. ඒත් මේකට ඇබ්බැහි වීමේ ප්‍රතිශතය වැඩි වෙලා තියෙනවා. ඒ නිසා වෛද්‍යවරු කොකේන් භාවිතය නතර කරනවා. ඉතින් 1846 දී මේ මම කියපු වෛද්‍යවරයා විලියම් මෝර්ටන් විසින් ඊතර කියලා නිර්වින්දන බෙහෙත හොයාගෙන තියෙනවා. ඒ නිර්වින්දන බෙහෙත මුල් කාලීනව ගත්තොත් එහෙම මුළු ඇඟම ඒ කියන්නේ ඒක බෙහෙත විද්දට පස්සේ රෝගියා මේ මුළුමනින්ම අඩපණ වෙනවා. ඉතින් මේක ගොඩක් වෙලා යනවා මේ රෝගියාව සුවපත් වෙන්න. ඒ කියන්නේ සල්ලි කර්මයෙන් පස්සේ හැබැයි රෝගියාට දැනෙන්නේ නැහැ. හැබැයි සෑහෙන වෙලාවක් යනවා. සමහර ලෙඩුන් දවස් 2-3 ගිහිල්ලා තියෙනවා සුවපත් වෙන්න. මේ ඇඟ නිර්වින්දනය වීමේ සුවපත් වීම සඳහා. ඉතින් තව ටික කාලයක් යද්දී අවුරුදු 2-3ක් විතර ගත වෙද්දී තව ටිකක් ඒක ඊතර කියන එක දිනු කරලා ඒ තුවාලේ නැත්නම් සැක්කම කරන්න ඕන තැන විතරක් ඒම් කරලා මේ නිර්වින්දනය බෙහෙත මේ හදලා තියෙනවා. දැන් ඉතින් අපි මේ දැන් මේ 2026-25 විතර වෙද්දී ඒ නිර්වින්දන බෙහෙත මේ ඒ තැනට ඒ අදාළව ඒ පොයින්ට් එකට විතරක් දෙන්න පුළුවන් තත්ත්වයට නිර්වින්දන බෙහෙත මේ සමත් වෙලා තියෙනවා. ඉතින් ඒ වෛද්‍යවරයා නැති වෙන්න අපි තාමත් අර විදියම තමයි. එහෙනම් ඉතින් රෝහල් මරණීය වදකාගාර වෙන්නත් ඉඩ තිබ්බා. ඒ වෛද්‍යවරයා නොහිටින්න. ඉතින් දැන් අපි දතක් එහෙම ගලවන්න ගියොත් එහෙම ඒ හක්කේ ඒ දතට විතරනේ නිර්වින්දනය කරන්නේ. ඉතින් ඒ තත්ත්වෙටම ඒ සිස්ටම් එක දියුණු වෙලා තියෙනවා.